හරි පුතේ. අපි අද සෙෂන් එක පටන් ගමු. ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මේ අපි මේ විදිහට කරන්නේ RTC ඇකඩමි එකේ පංච එම්බ්‍රොයිඩර් කෝස් එකේ අපි අලුතෙන් කෝස් එකක් පටන් ගන්නවා. ඒකේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක තමයි අද මේ තියෙන්නේ. ඉස්සෙල්ලා අම්මට මැසේජ් එකක් දාන්නකෝ ඔයාලට මාව පැහැදිලිව ඇහෙනවද කියලා. chat එකට දාන්නකෝ පොඩ්ඩක්. හරි. හරි thank you. අපි හැම කෝස් එකක්ම පටන් ගන්න කලින් මේ විදිහට ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකක් කරනවා. ඒ කරන්නේ ඔයාලට අපේ කෝස් එකට සම්බන්ධ වෙන්න කලින් කෝස් එක ගැන අදහසක් ලබා දෙන්න තමයි මේ විදිහේ වැඩසටහනක් අපි සංවිධානය කරන්නේ. එතකොට මේකෙදී ඔයාලට ආයතනය ගැන එතකොට ආයතනයත් එක්ක සම්බන්ධ වුණාම ඔයාලට ලැබෙන ප්‍රතිලාභ එතකොට කෝස් එක කරන්න අවශ්‍ය මැටීරියල් ඒ වගේම කලින් අපේ ක්ලාස් වලට සම්බන්ධ වුණ එයාලගේ අදහස් ඒ වගේ ගොඩක් විස්තර අද අපි මේ පැයක වගේ කාලයක් මේ වැඩසටහන තියෙන්නේ ඒ කාලය ඇතුළත කතා කරනවා. ඔයාලට මං ගැන විස්තරයක් කිව්වොත් ඔයාලගේ පංච එම්බ්‍රොයිඩර් කෝස් එක කරන්නේ මම. මගේ නම තරුෂි අත්තනායක. දැනට මගේ බිස්නස් එකක් පටන් අරගෙන කරගෙන යනවා. අවුරුදු 2කමාරක විතර කාලයක් වෙනවා ඒක පටන් අරගෙන මුලින්ම නිකන් TikTok එකේ තමයි ඉස්සෙල්ලාම වීඩියෝස් දැම්මේ. එහෙම ඉද්දි ඉස්සෙල්ලාම ඕඩර් එකක් ආවා මිරර් එකකටයි ටී කොස්ටර් සෙට් එකකටයි. ඊට පස්සේ ඒක හදුවට පස්සේ තමයි ව්‍යාපාරයක් විදිහට එතනින් පටන් ගත්ත වැඩේ තමයි මේ විදිහට දිගටම කරගෙන ආවේ. අද අපි PDF ප්‍රසන්ටේෂන් එකකින් තමයි මේ සෙෂන් එක කරන් යන්නේ. ඊට කලින් මම ඔයාලට මං හදපු නිර්මාණ කීපයක් පෙන්වන්නම්. මේ තියෙන්නේ පංච එම්බ්‍රොයිඩර් ක්‍රමයට හදන්න පුළුවන් මිරර් එකක්. මේ බලන්න මේක පිටිපස්ස. මේ තියෙන්නේ ඒ විදිහට හදපු මිරර් එකක්. මේ තියෙන්නේ වෝල් ආර්ට් එක. මේක ක්ලාස් වලට කියලා දෙන ඩිසයින් එකක්. පේනව නේද? මේ තියෙන්නේ වෝල් ආර්ට්. මේ ක්ලාස් වලට හදන නිර්මාණ තමයි මේ තියෙන්නේ. ශාලිකා අනිත් අයටත් පේනද? එහෙම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ලොග් අවුට් වෙලා ආයෙ ලොග් වෙලා බලන්න. මේ තියෙන්නේ ලයින් ආර්ට්. අපි දැන් හෑන්ඩ් එම්බ්‍රොයිඩර් ක්‍රමයටත් ලයින් ආර්ට් කරනවානේ. ඒ වගේම මේ පංච එම්බ්‍රොයිඩර් ක්‍රමයටත් අපිට පුළුවන් මේ විදිහේ ලස්සන නිර්මාණ කරන්න. මේ තියෙන්නේ ටී කොස්ටර්ස්. මෙතන ගොඩක් තියෙන්නේ අපි ක්ලාස් වලට හදන නිර්මාණ. ඇහෙනවම මදිද? සවුන්ඩ් එක නම් වැඩි කරලා තියෙන්නේ. හැමෝටම මේ ප්‍රශ්නේ තියෙනවද? දැන් හරියද බලන්න දැන් ඇහෙනවද හොඳට? මොනවා හරි ගැටලුවක් තිබ්බොත් chat එකට දාන්න. මේ තියෙන්නේ letter key tag. මේ ඔක්කොම අපි ඔයාලට ක්ලාස් එකේදී හදන්න කියලා දෙනවා. දැන් පංච එම්බ්‍රොයිඩර් ක්‍රමයට අපේ ක්ලාස් එකේ කරන විශේෂ පාඩමක් තමයි මේ වගේ පෝර්ට්‍රේට් ඩිසයින් මහන විදිය ඔයාලට කියලා දෙනවා. පේනව නේද පැහැදිලිව? මේ තියෙන්නේ ඒ විදිහට මහපු එකක්.
මේ තියෙන්නේ ටී කොස්ටර් එක. මේ තියෙන්නේ අපි ඩොග් ෆේස්. ඇහෙන්නේ නැත්නම් පුතේ ආය ලොග් අවුට් වෙලා ලොග් වෙලා බලන්න එතකොට හරිය. මේ තියෙන්නේ මේකත් අපේ ක්ලාස් එකේ විශේෂ පාඩමක් ඩොග් ෆේස් කී ටැග් එක. මේ තියෙන්නේ ඒ විදිහට හදපු කී ටැග් මේ ඔක්කොම ක්ලාස් වලට කියලා දෙන්න හදනවනේ. එකම නිර්මාණය එහෙම හදපු ඒවා තමයි මේ තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් ඩොග් ෆේස් කී ටැග් එක. ඔව් අපි රෙකෝඩින් දානවා. ඩොග් ෆේස් කී ටැග් එක මේ තියෙන්නේ මම මුලින්ම හදපු විදිහ. ඕනි කෙනෙක්ට මුලින්ම නිර්මාණයක් කරද්දි එක එක විදිහ අඩුපාඩු වෙනවනේ. මේ බලන්න මම හදපු එකේ ෂේප් එකවත් එහෙම කිසිම 3D ගතියක්වත් එහෙම මොනවත් නැහැ. ඉතින් මේක හරියටම කරන විදිහ තමයි ඔයාලගෙන් අඩුපාඩුවක් වෙන්නේ නැතුව හරියටම කරන විදිහ තමයි අපි ක්ලාස් එකේදී කියලා දෙන්නේ. එහෙමනේ. හරි ඇහෙන්නේ නැති ගැටලුවක් තියෙනවා නම් ලොග් අවුට් වෙලා ආයෙ ලොග් වෙලා බලන්න. හරිද? එහෙනම් අද අපි කරන්නේ ප්‍රසන්ටේෂන් එකකින් තමයි මේ වැඩසටහන කරගෙන යන්නේ. අපි යමු එහෙනම් ප්‍රසන්ටේෂන් එකට. හරි නේද? ඒක තමයි මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ නැති. ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඔයාලා මේ පෝස්ට් එක දැකලා වෙන්න ඇති සමහර විට එන්න ඇත්තේ මේකේ තියෙන විදිහට ඔයාලට මාස 2 කාලය ඇතුළත අපි ගොඩාක් දේවල් උගන්වනවා. ඒ කියන්නේ බෑග්, මිරර්, රග්, පිලෝ කේස්, කී චේන්, වෝල් හැඟර්, ඩොග් ෆේස්, කී ටැග් එක සහ පෝර්ට්‍රේට් එක දෙකම ඔයාලට හරියටම කරන විදිහ කියලා දෙනවා. ඒ වගේම ටී කොස්ටර්. ටී කොස්ටර්ස් අපිට විදි කිහිපයකට හදන්න පුළුවන්. ඒ හැම විදියක්ම ඔයාලට ක්ලාස් එක ඇතුළේදී කියලා දෙනවා. එතකොට මේ එහා පැත්තේ දාලා තියෙන්නේ ඇකඩමි එකේ ලෝගෝ එක. ඔයාලට FB සර්ච් කරලා ඇකඩමි එක ගැන විස්තර දැනගන්න පුළුවන්. තව වැඩි විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම මගේ පේජ් එක තමයි මේ යටින් දාලා තියෙන්නේ. නීඩල් ගර්ල් කියලා සර්ච් කරලා ඔයාලට මං හදලා තියෙන නිර්මාණ බලලා තව අදහසක් ගන්න පුළුවන්. පාඨමාලාවේ අන්තර්ගතය කිව්වොත් අපි එකම දේ නෙමෙයි මේ කරන්නේ. දවස් 8ක් කියලා තිබ්බට දවස් 9ක් යනවා. මොකද අපේ විශේෂ වැඩසටහනක් යනවා බිස්නස් ඩෙවලොප්මන්ට් සෙෂන් කියලා. එතකොට මේ දවස් 9 දී අපි කරන්නේ එකම දේ නෙමෙයි උගන්වන්නේ. වෙනස් වෙනස් දේවල් තමයි උගන්වන්නේ. පළවෙනි දවසේ එකපාරටම අහන්න දෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම ඔයාලට තියරි කොටසක් කරනවා. ඒ කරන්නේ ඔයාලට පංච එම්බ්‍රොයිඩර් කරද්දි එක එක ගැටලු වෙනවා. ගැටලු වෙනවා සහ ඔයාලා දැනගෙන ඉන්න ඕනේ දේවල් තියෙනවා. ඒවා ගැන අවබෝධයක් දෙන්න තමයි මේ තියරි ලෙසන් එකක් කරන්නේ. ඊට අමතරව ඔයාලා දැනන් ඉන්න ඕනේ මේකට පාවිච්චි කරන්න ඕනේ ෆැබ්‍රික් මොනවද? එතකොට වූල් වර්ග මොනවද? නීඩල් වර්ග මොනවද තියෙන ඊට අමතරව රාමු. රාමු ගත්තාම මේ අපිට දැන් ඔයාලා දැකලා තියෙන්නේ ප්ලාස්ටික් රාමු විතරයිනේ. ඒක විතරක් නෙමෙයි. අපිට සමහර වෙලාවට අපිටම රාමු හදාගන්න වෙනවා. එතකොට ඒ වගේ වෙලාවට කොහොමද ඒ රාමු හදාගන්නේ? ඒකට අවශ්‍ය දේවල් මොනවද කියන එකත් අපි මේකෙදි කියලා දෙනවා. ඊට අමතරව ඔයාලට එදාට කී චේන් එකක් හදනවා. දෙවැනි දවසේ අපි කරන්නේ ටී කොස්ට් එකක්. තුන්වෙනි දවසේ අපි ඩොග් ෆේස් කී ටැග් එක කරන්නේ. හතරවෙනි දවසේ මිරර් එකක්. මිරර් එකක් කියලා කියන්නේ වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් හදාගන්න පුළුවන් දෙයක්. මොකද ලස්සන කණ්ණාඩියකට හැමෝම කැමතිනේ.
අනික ඕනි කෙනෙක්ට මේක ගිෆ්ට් එකක් විදිහට එහෙම දෙන්න පුළුවන් දෙයක්. ඒ හින්දා වෙළඳපොලේ ලොකු ඉල්ලුමක් මේකට හදාගන්න පුළුවන්. පස්වෙනි දවසේ අපි කරන්නේ වෝල් හැගින් එකක්. ඊට පස්සේ දවසේ අපේ බිස්නස් ඩිවලොප්මන්ට් සෙෂන් එක තියෙනවා. මේක කරන්නේ දැන් හැමෝම කැමතිනේ තමන්ගේ කියලා පොඩිවට හරි ව්‍යාපාරයක් පටන් ගන්න. එන ගොඩක් අයගේ අරමුණත් ඒක පොඩිවට හරි තමන්ගේ බිස්නස් එකක් පටන් අරගෙන කරගෙන යන එක. එතකොට ඔයාලට කොහොමද අඩු පිරිවැයකින් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නෙ? එතකොට කොහොමද කස්ටමර්ස්ලා හොයාගන්නේ? සෝෂල් මීඩියා account කොහොමද හදාගන්නේ? ඒ වගේම මේවා කොහොමද හරියට හැන්ඩල් කරන්නේ? අන්න ඒ වගේම කස්ටමර්ස්ලා එක එක විදිහ අය ඉන්නවනේ. කොහොමද එයාලත් එක්ක ගනුදෙනු කරන්නේ? එතකොට ඕඩර් එකක් ආරක්ෂිතව යවන්න පුළුවන් කොහොමද? අන්න ඒ විතරක් නෙමෙයි ඒ වගේ ගොඩක් දේවල් මේ සෙෂන් එකේදී කතා කරනවා. 6 වෙනි දවසේ අපි කරන්නේ බෑග්. 7 වෙනි දවසේදී කුෂන්, පිලෝ කේස්. 8 වෙනි දවසේදී රග්. මේ ඔක්කොම ගොඩාක් හොඳ ව්‍යාපාරික අදහස්. ඔයාලට ඕනම් මේ එකක් හරි තෝරගෙන ඒ එකකින් ඔයාලගේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඔය ටික තමයි අපේ පාඨමාලා කාලය ඇතුළත අපි කරන්නේ. මීට අමතරව සමහර වෙලාවට සමහර පාඩම් වලට අපි අමතර වීඩියෝ හදලා ඔයාලගේ ගෲප් වලට දානවා. ඒ විදිහට තමයි අපේ වැඩසටහන කරගෙන යන්නේ. ආයතනයට සම්බන්ධ වෙන්න කලින් ආයතනය ගැන පොඩි හැඳින්වීමක් කරොත් ආර්ට්ස් ඇකඩමි එක කියන්නේ මේක රජයේ ලියාපදිංචි ආයතනයක්. මේ වෙද්දී දහස් ගණනක් දරුවන් ඒ කියන්නේ ගොඩක්ම කාන්තාවන් මේකේ ඒ කියන්නේ ඉගෙන ගන්න ඇවිල්ලා තමන්ගෙම කියලා ව්‍යාපාර ආරම්භ කරලා පවත්වාගෙන යනවා. මේකෙන් මේ මූලිකවම අරමුණු කරගන්නේ ඔයාලගේ ඇතුලේ තියෙන දක්ෂතාවය හඳුනාගෙන ඒ හරහා ව්‍යාපාරයක් දක්වා ඒක ගෙනියන්න අවශ්‍ය දැනුම සහ හැකියාව ලබා දෙන එක තමයි ආයතනයෙන් කරන්නේ. ආයතනය ගැන කිව්වොත් මේ ආර්ට්සි ඇකඩමි එක 2024 දී වගේම 2025 දිත් සම්මානයට පාත්‍ර වුණු ඇකඩමි එකක්. 2024 දී ශ්‍රී ලංකන් ටොප් 100 අවෝඩ් සම්මානවලදී වසරේ නැගී එනම ඇකඩමි එක ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේම 2025 ඒ කියන්නේ මේ අවුරුද්දේ වසරේ හොඳම සහ ජනප්‍රියම නැගී එන ඇකඩමි එක ලෙස සම්මානයෙන් පිදුම් ලැබුව ආයතනය. ඉතින් ඒ අවස්ථාවේ ගත්ත ෆොටෝස් කිහිපයක් තමයි මේ තියෙන්නේ. මේ ඉන්නේ ඔයාලා දන්නවා ශල්‍ය තමයි මේ ෆොටෝස් වල ඉන්නේ. ආයතනය විසින් පවත්වන පාඨමාලා. ඔව් පුතේ රෙකෝඩින් දෙනවා. ආයතනය විසින් පවත්වන පාඨමාලා ගත්තහම අපේ මේ පංච එම්බ්‍රොයිඩර් කෝස් එකට අමතරව කෝස් තව 10ක් විතර ඔයාලට ආයතනයට සම්බන්ධ වෙලා හදාරන්න පුළුවන්. ඊට අමතරව දැන් ගොඩාක් කට්ටිය කරන්න ආසාවෙන් ඉන්නවා පයිප් ක්ලීනර්. අන්න ඒවා ගොඩාක් අය මන්ද FB වල එහෙම ගියොත් ඔයාලා දැකලා ඇති කරන අය එහෙම ගොඩාක් ඉන්නවා. කැමති කට්ටිය. පයිප් ක්ලීනර්, රිබන් එම්බ්‍රොයිඩර්, ක්‍රොෂේ අත්කම් නිර්මාණ, රෙසින් නිර්මාණ, මැක්‍රම්, පොලිමර් ක්ලේ, ස්ක්‍රැප් ප්‍රේම් වගේ පාඨමාලා ගොඩක් ඔයාලට ආයතනයට සම්බන්ධ වෙලා හදාරන්න පුළුවන්. ඒ වගේම දැන් අපේ මේ කෝස් වල ඉන්න ළමයි ඉන්නවානේ. එයාලා සමහර වෙලාවට මේක විතරක් නෙමේ පාඨමාලා දෙක තුනක් කරන අවස්ථාත් තියෙනවා. සමහර වෙලාවට මේ ඔක්කොම කෝස් ටික කරන කට්ටියත් ඉන්නවා. මේ හා පැත්තෙන් දාලා තියෙන්නේ මේවා කරන ගුරුවරුන්ගේ ෆොටෝස්.
ළමයි මේ ගමන්ම අපේ WhatsApp එකට කෝල් එකක් දාලා තියෙන්නේ. ඒකටත් පොඩ්ඩක් කෝඩ් එකක් දාගෙන යන්න මේ ගමන්ම. පාඨමාලාවෙන් ඔයාලට හම්බ වෙන ප්‍රතිලාභ. අපේ පාඨමාලාව මූලිකවම මේ විදිහට කරගෙන යන්නේ ඒ ඔයාලට ස්වයං රැකියාවක් සඳහා අවශ්‍ය මඟ පෙන්වීම තමයි ආයතනයෙන් මේ ලබා දෙන්නේ. එතකොට මේකෙන් ගන්න දැනුමත් එක්ක ඔයාලට පුළුවන් ඔයාලගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරලා සාර්ථකව පවත්වාගෙන යන්න. සම්පත්දායකයා සමග සජීවීව වැඩ කිරීමේ හැකියාව. ඒ කියන්නේ ඔයාලට මේක ඔන්ලයින් ක්ලාස් එකක් වුණත් එහෙම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එන හැම ගැටලුවක්ම ඒ වෙලාවෙම විසඳගෙන ඒ වැඩ ටික එදිනෙදා වැඩ එදාම අපිට සාර්ථකව කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. පවත්නා හැකියාවන් වර්ධනය කරගනිමින් ගුණාත්මක නිර්මාණ බිහි කිරීමේ හැකියාව. දැන් අපේ දවස් 8ක් 9ක් තියෙනවා. කොහොමත් ඔයාලට හෝම්වර්කුත් දෙනවානේ. හෝම්වර්ක් එහෙමත් දෙනවා. එතකොට එක දිගට නිර්මාණ කරන එක වෙනවා. එතකොට ඔයාලගේ තියෙන හැකියා තවදුරටත් වර්ධනය වෙලා ගුණාත්මක බවෙන් වැඩි නිර්මාණයක් තමයි බිහි වෙන්නේ. එතකොට මේ විදිහට එක දිගට නිර්මාණ කරද්දී ඔයාලට තේරෙනවා. ඔයාලට අලුත් අදහස් එනවා මේ දේ කරොත් හොඳයි. මේ දේ කරොත් හොඳයි. ඒ විදිහට අලුත් අදහස් එනවා. ඒ තුලින් නව්‍යතා ඔයාලට බිහි කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. පාඨමාලාව අවසාන වුවද ගැටලු සාකච්ඡා කරන්න පුළුවන්. මොකද හැම කෝස් එකක්ම අවසන් වුණාම ඔයාලව බැච් ගෲප් එකකට, ෆැමිලි ගෲප් එකකට ඇඩ් කරනවා. එතකොට ගැටලුවක් ආවහම ඔයාලට ඒකට මැසේජ් එකක් දාලා හරි නැත්නම් මට ප්‍රයිවට් මැසේජ් එකක් දාලා හරි ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්. කෝස් ෆී එක අන්තිමට කියන්නම් පුතේ. ක්ලාස් එක ගැන විස්තර ඔක්කොම අන්තිමට කියන්නම්. පාඨමාලාව අවසානයේ ඔයාලට සහතිකයක් දෙනවා. මේ සහතිකය දෙන්න කලින් ඔයාලට දැන් දවස් 8ක දැනුම තියෙනවානේ. ඒවාගෙන් ඔයාලට අසයින්මන්ට් එකක් කරන්න දෙනවා. නිර්මාණ 3ක් තමයි හදන්න දෙන්නේ. ඒ 3 හැදුවට පස්සේ හදන්න මාසික කාලයක් දෙනවා. ඊට පස්සේ තමයි ඔයාලට සර්ටිෆිකේට් එකක් දෙන්නේ. සර්ටිෆිකේට් එක ඔයාලගේ ගෙදරටම එවනවා. ඒ හින්දා එහෙම බය වෙන්න කිසිම දෙයක් නැහැ. පංච් ඉදිකටු වල ඉතිහාසය ගත්තහම මේකට එහෙම ලොකු පැහැදිලි ඉතිහාසයක් නෑ. ඒත් ගොඩක් අය කියන විදිහට මේක ආසියාවේ හරි යුරෝපයේ හරි තමයි ආරම්භ වෙලා තියෙන්නේ. මුලින්ම මේ එබනේසර් රොස් කියන පුද්ගලයා තමයි ග්‍රිෆින් කියන පංච් ඉදිකටුවට පේටන්ට් බලපත්‍රය අරගෙන තියෙන්නේ. පංච් එම්බ්‍රොයිඩර් වලට දැන් ගොඩාක් කට්ටිය කරන අය ඉන්නවනේ. මේක මෙච්චර ජනප්‍රිය වෙන්නේ දකින ඕන කෙනෙක්ට මේක කරලා බලන්න ආස හිතෙනවා. ඔයාලා සමහර විට එහෙම වීඩියෝ එකක් දැකලානේ මේ ක්ලාස් එකට මේ විදිහට එන්න ඇත්තේ. දකින ඕන කෙනෙක්ට මේක නිකන් ඇනගෙන යනවා වගේනේ පේන්නේ. ඒ හින්දා කරන්න ආසාවක් ඇති වෙනවා. මේකෙන් අපිට පුළුවන් බුමුතුරුණු කුෂන් කවර් වැනි ගෘහ අලංකරණය කරන්න පුළුවන් බොහෝ දේවල් නිර්මාණය කරන්න පුළුවන් මේ පංච එම්බ්‍රොයිඩර් ක්‍රමයට. මේ තියෙන්නෙත් පංච එම්බ්‍රොයිඩර් ක්‍රමයට හදන්න පුළුවන් නිර්මාණ කිහිපයක්. කී ටැග් පුළුවන්. කී ටැග් ගත්තාම හાર્ට් ෂේප් ඒ විදිහ විතරක් නෙමෙයි. එක විදිහ පුළුවන්. ලෙටර් කී ටැග් පුළුවන්. සත්තුන්ගේ රූප පුළුවන්. මේක එකක් කියලා නෑ. ඔයාලට කැමති ඕන ඩිසයින් එකක් මේකෙන් නිර්මාණය කරන්න පුළුවන්. මිරර් එතකොට වෝල් හැඟර්, ටී කොස්ටර්, කුෂන් කවර්, ඩෝග් ෆේස්, කී ටැග්, පෝර්ට්‍රේට්, බෑග්, රග් මේ වගේ දේවල් ඔයාලට නිර්මාණය කරන්න හැකියාව තියෙනවා.
මෙතන මේ කිහිපයක් විතරයි දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මං හදපු නිර්මාණ කිහිපයක්. මේ වගේම සමහර ඒවා මම ඔයාලට කලින් පෙන්නුවා. ඔයාලටත් කෝස් එක අවසන් කරාට පස්සේ මේ වගේම ක්වොලිටි එකට මේ වගේම නීට් එකක් තියෙන නිර්මාණ හදන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේ වගේම සමහරක් ඒවා ඕඩර්ස් වලට කරපුවා. ඒවා මම අල්ලලා නැහැ. ඉතුරු ටික තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නෙත් ඒ විදිහට හදපු ඒවා. මේ තියෙන්නේ ඩවුන්ලෝඩ් කරලා ගත්ත ෆොටෝස් වගේක්. ඔයාලට අදහසක් ගන්න තමයි මේවා දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට වුණත් මේ වගේ ලස්සන නිර්මාණ එහෙම නිර්මාණශීලී භාව හිතලා හදන්න පුළුවන්. එක කලර් එකක් පාවිච්චි කරත් කිහිපයක් පාවිච්චි කරත් ඔයා ඒක මහන විදිහ නීට් එක අනුව තමයි නිර්මාණ වලට ලස්සනක් එකතු වෙන්නේ. අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ගත්තාම මෙතන දාලා තියෙන්නේ මේ කිහිපයක් විතරයි. මේ ටික අපිට අනිවාර්යෙන් ඕනේ ටික. මේක වෙනස් වෙනවා අපි හදන නිර්මාණය අනුව. දැන් අපි කණ්ණාඩියක් වගේ හදනවා නම් කණ්ණාඩිය ඕනේ, හાર્ඩ්බෝඩ් ඕනේ. ඒ වගේ අමතර දේවල් එකතු වෙනවා. මේ තියෙන්නේ මූලිකවම පංච එම්බ්‍රොයිඩර් පටන් ගන්න කෙනෙක්ට ඕන වෙන දේවල්. ඔයාලට වූල්, එතකොට පංච් නීඩල්, එම්බ්‍රොයිඩර් ෆ්‍රේම් එක, අමුරෙදි නැත්නම් ලිනන් එක, ෆැබ්‍රික් ග්ලූ, එම්බ්‍රොයිඩර් කතුර, ග්ලූ ගන් සහ ස්ටික්. මේ ටික තමයි මූලිකවම ඕනේ වෙන්නේ. පාඨමාලාවෙන් ඔයාලට ලැබෙන දේවල්. ඔයාලට මේ වගේ නිර්මාණ රැසක් සෑදීම සහ ඔයාලගේ අවසාන දිනේදී කොහොමද අවසන් වුණාට පස්සේ කොහොමද මේ නිර්මාණ අලෙවි කරන්න කියලා ඔයාලට ඒ අවශ්‍ය දැනුම ආයතනයෙන් දෙනවා. ඒ වගේම සීසන් ස්පෙෂල් ඩේස් වලට කොහොමද බිස්නස් එක ફોකස් කරන්නේ. ඔයාලා දන්නවා එක එක කාලවලට එක එක විශේෂ දේවල් එනවානේ. දැන් අපේ වැලන්ටයින් එක පහු වුණා. අන්න ඒ වගේ දෙයකදී ඒක ફોකස් කරලා කොහොමද අපේ බිස්නස් එක කරගෙන යන්නේ. කියන්නේ ඒ වෙනුවෙන් අපිට හදන්න පුළුවන් වෝල් හැංගර්ස් හදන්න පුළුවන්, ටී කොස්ටර්, කී ටැග් ඒ වෙනුවෙන්ම විශේෂ උණු දේවල් හදන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. බිස්නස් එක කොහොමද ආරම්භ කරන්නේ? ඒ වගේම වර්ධනය කරන්න ඇතිවන ගැටලු විසඳගන්නේ කොහොමද? ඩිලිවරි කරන්නේ කොහොමද? ඒ වගේම කස්ටමර් හැන්ඩල් කරන්නේ. දැන් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්නේ නිර්මාණයක් හැදුවට ඒකේ මිල තීරණය කරන්න හරියට අවබෝධයක් නැහැ. මිල තීරණය කරන්නෙත් කොහොමද කියන එක මේකෙදී අපි කතා කරනවා. ඒ වගේම Facebook, Instagram, TikTok account හදාගන්න විදිහ. දැන් අපේ කෝස් වලට එහෙම වයස කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද දැනටත් ඉස්කෝලේ යන වයසේ අයත් එනවා. වයසින් ටිකක් වැඩි අයත් ඉන්නවා. එතකොට ඒ අයට චුට්ටක් අවබෝධය අඩුයිනේ account එකක් හදාගන්න විදිහෙම. එතකොට ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ හදන විදිහ මොලේ ඉඳන් කියලා දෙනවා. ඒ වගේම ඔයාලගේ බිස්නස් එකට නොමිලේ ලෝගෝ එකක් ආයතනයෙන් හදලා දෙනවා. මේක ඔයාලට අන්තිම ස්ලයිඩ් වල දාලා තියෙනවා. එහෙම හදලා දුන්න ලෝගෝස් කිහිපයක් ඔයාලට ලැබෙන එක ඒ කියන්නේ විශේෂ වාසියක්නේ. දැන් ගොඩාක් අයට ගැටලුවක් තියෙන කොහොමද
තමන්ගේ බිස්නස් එකට හරියන විදිහ ලෝගෝ එකක් නිර්මාණය කරගන්න කියන එක. ඉතින් ඒක ආයතනයෙන්ම හදලා දෙනවා. එතකොට ඔයාලට කිසිම එහෙම හිතන්න දෙයක් නෑ. ඔයාලා කැමති කලර්ස් වලට කැමති නේම් එක දාලා තමයි මේක හදලා දෙන්නේ. බිස්නස් එකට මාකට් ප්ලේස් එකක් හදාගන්නේ කොහොමද? මිල තීරණය කරන විදිහ, ඒ වගේම බිස්නස් මයින්ඩ් එකක් හදාගන්න විදිහත් මේ කෝස් එක ඇතුළේදී සාකච්ඡා කරනවා. කොහොමද හරියට හදන නිර්මාණවල ෆොටෝස් ගන්න කියන එක. මොකද ෆොටෝ කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්. අපි අපි කොච්චර ලස්සනට නිර්මාණය හැදුවත් අපේ ෆොටෝ එකෙන් ඒ ලස්සන පේන්නේ නැත්තම් කස්ටමර් කෙනෙක්ට ගන්න හිතෙන්නේ නෑනේ. අපිට වුණත් ඇහැ යන්නේ එකපාරටම ලස්සන දෙයකටනේ. ඒ හින්දා කොහොමද ලස්සන ඇන්ගල්ස් වලින් ෆොටෝස් ගන්නෙ? අන්න ඒ වගේ දේවලුත් මේක ඇතුළේදී අපි කතා කරනවා. නව පංච එම්බ්‍රොයිඩර් නිර්මාණ වගේම අලුත් පංච එම්බ්‍රොයිඩර් නිර්මාණ අදහස් පිළිබඳවත් කතා කරනවා. මේ තියෙන්නේ පාඨමාලාව අවසන් වුණාට පස්සේ කෝස් එකට කලින් බැච්චල ස්ටුඩන්ට්ලා දීලා තියෙන ෆීඩ්බැක්. මේ යාලා අවංකවම යාළගේ දාලා තියෙන අදහස් මේ ඔයාලට කියවලා අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ෆීඩ්බැක් තව ගොඩාක් තියෙනවා අපේ ආර්ට්සි ඇකඩමි එකේ පේජ් එකේ. ඒක බලලත් ඔයාලට අදහසක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ එයාලා හදපු නිර්මාණත් එක්කම ලස්සනට නිර්මාණය ආවහම අර සතුටට දාන මැසේජ් තියෙන. අන්න එහෙම මැසේජ් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ස්ටුඩන්ට්ලාගේ නිර්මාණ. ඉතින් ඔයාලටත් හැකියාව තියෙනවා මේ වගේ නීට් එකට මේ වගේ ලස්සන නිර්මාණ කරලා ඔයාලගේ තියෙන හැකියාව තවදුරටත් වර්ධනය කරගන්න. මෙතන කිහිපයක් විතරයි මේ දාලා තියෙන්නේ. මීට අමතරව තව ගෲප් වල ගොඩක් නිර්මාණ තියෙනවා. මේ තියෙන්නේ ඒ විදිහට හදපු ලෙටර් කී ටැග්. එතකොට හાર્ට් ෂේප් එක තමයි අපි මුලින්ම හදන්න දෙන්නේ. මොකද පංච එම්බ්‍රොයිඩර් පටන් ගන්න කෙනෙක්ට වැඩියෙන්ම ලේසි මේ හાર્ට් ෂේප් කී ටැග් එකක් හදන එක ගොඩක් ලේසි. ඒ හින්දා අපි මේකෙන් තමයි නිර්මාණ හදන්න පටන් ගන්නේ. මේ තියෙන්නේ ස්ටුඩන්ට්ලාට මම අර මුලින් කිව්වේ ලෝගෝ හදලා දෙනවා කියලා. අන්න ඒ විදිහට එයාලගේ බිස්නස් නේම් එක දාලා හදලා දුන්න ලෝගෝස් කිහිපයක් තමයි මේ තියෙන්නේ. ඔයාලටත් මේ වගේ කෝස් එක ඉවර වුණාම ලස්සන ලෝගෝ එකක් නිර්මාණය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ තියෙන්නෙත් ඒ විදිහට නිර්මාණය කරපු ලෝගෝ. ඔයාලට අදහසක් ගන්න තමයි මේ විදිහට කිහිපයක් විතරක් දාන්නේ. මේ තියෙන්නේ අපේ කෝස් එක අවසන් වුණාම හැමෝටම සහතික පත්‍රයක් ගෙදරට යවනවනේ. අන්න ඒ අවස්ථාවේ ඒ ස්ටුඩන්ට්ලා ඒක ලබා ගත්තා කියලා එවන ෆොටෝස් තමයි මේ තියෙන්නේ.
මේ තියෙන්නෙත් ඒ වගේ ගත්ත එයාලා එවලා තියෙන ෆොටෝස් කීපයක්. ලියාපදිංචි වෙන්නේ කොහොමද? මං දැන් කියන්නම් පාඨමාලා ගාස්තුව. පාඨමාලා ගාස්තුව අ මාසෙකට 4,000යි. 4,000 ගානේ අපේ මාස දෙකක් තියෙනවා. එතකොට මාස දෙකට 8,000යිනේ. ඒක ඔයාලා එකටම ගෙවන්න ඕනේ නැහැ. ඔයාලට මාසෙන් මාසෙට වෙනම ගෙවන්න පුළුවන්. ඒ වගේම කෝස් එක අද බ්‍රහස්පතින්දා. එතකොට අපි පටන් ගන්නෙ ලබන බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ ජූනි 26 රෑ 8 ඉඳන් 10 වෙනකන් තමයි කෝස් එක තියෙන්නේ. එතකොට ක්ලාස් එක තියෙන්නේ. ඔයාලා ලියාපදිංචි වෙන්න මෙතන ගිණුම් අංක දෙකක් තියෙනවා. කමර්ෂල් එකයි BOC එකයි. මේ දෙකෙන් කැමති එකකට ගිහින් තැන්පත් කළා හරි ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කළා හරි ඒකේ ස්ලිප් එක ඔයාලට මේ 0.74යි 0.29යි 83.38 කියන අංකයට ඔයාගේ නමයි ලිපිනයයිත් එක්ක WhatsApp කරන්න තියෙන්නේ. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන. එතකොට ඔයාලව අපේ හැම කෝස් එකකටම බැජ් එකට ගෲප් එකක් තියෙනවා. ඒ ගෲප් එකට ඔයාලව ඇඩ් කරලා ඔයාලට ස්ටුඩන්ට් ID එකක් දෙනවා. එතකොට Zoom නේම් එක විදිහට ඔයාලා මේ දෙනානේ අංකයක් රෙජිස්ටර් වුණාම ඒක පාවිච්චි කරලා තමයි අපේ ක්ලාස් වලට සම්බන්ධ වෙන්න ඕනේ. හැම පන්තියක්ම ඔන්ලයින් Zoom හරහා තමයි වෙන්නේ. හැම එකකම රෙකෝඩින් දෙනවා. එතකොට ඔයාලට ගැටලුවක් එද්දි නැවත නැවත රෙකෝඩින් බලලා ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඒ වගේම ක්ලාස් එකට මොකක් හරි හදිස්සි තත්ත්වයක් ඉඳලා සම්බන්ධ වෙන්න බැරි වුණත් ගැටලුවක් වෙන්නේ නැහැ. රෙකෝඩින් එක තියෙන හින්දා ඔයාලට මේක ලයිෆ් ටයිම් බලන්න පුළුවන් රෙකෝඩින් එක. ඒ විදිහට තමයි ලියාපදිංචි වෙන්නේ. පාඨමාලාවේ නීති පොඩි නීති ටිකක් තියෙන්නේ. සෑම දිනකම අනිවාර්යෙන් පන්තියට සහභාගී වෙන්න. මොකද අපි පළවෙනි දවසේ කරන එක ගොඩක් වෙලාවට ඊළඟ දවසේ වෙන්නේ නැහනේ. එතකොට ඔයාලට ක්ලාස් එකට එදාම ජොයින් වෙලා ගැටලුවක් තියෙනවා නම් එදාටම විසඳ ගන්න පුළුවන්. ඒ වගේම මේ නිර්මාණ අය කිරීම පුතේ මාසෙකට 4,000යි. එතකොට ඔන්ලයින් සහභාගී වෙද්දී ඔයාලට ක්ලාස් එකට දිගටම ආසාවෙන් සම්බන්ධ වෙන්නත් පුළුවන්. නැත්තම් දිනයක් එනවා, දිනයක් එන්නේ නැතුව ඉන්නවා. එහෙම වුණාම ඔයාලට පාඩමක් අල්ලගන්න බැරි වුණත් එහෙම එතකොට ක්ලාස් එක එපා වෙනවා. එහෙම වෙන්නේ නැති වෙන්න හැම දවසකම ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. නියමිත වෙලාවට පන්තියට එන්න. ඒ කියන්නේ ක්ලාස් එක 8ට තමයි පටන් ගන්න. ඒ වෙලාව වෙද්දී ලොග් වෙලා ඉන්න. බැච් WhatsApp group එක තුල කිසිදු ආකාරයක ප්‍රවර්ධන කටයුතු කිරීම තහනම්. ඒ කියන්නේ FB link, YouTube link අන්න ඒ වගේ දේවල් බැච් එකේ group වල share කරන්න එපා. Zoom link සමූහයට අයත් නොවන අයට දෙන්න එපා. ඒ කියන්නේ අපි හැම ක්ලාස් එකකම රෙකෝඩින් එකක් ඔයාලට දෙනවනේ. ඔයාලට ක්ලාස් එකක් මගේ ඇරුණොත් එහෙම ඒ පාඩම කවර් කරගන්න තමයි රෙකෝඩින් එක දෙන්නේ. එතකොට ඒ ලින්ක් අනිත් අයත් එක්ක ෂෙයා කරන්න එපා. ඔයාලා විතරක් ඒක ප්‍රයෝජනෙට ගන්න. සියලු දෙනා සහයෝගයෙන් වැඩ කළ යුතු වේ. එහෙම කියන්නේ අපේ දැන් දැනට යන්නේ B13 group එක. එයාලා මාර සහයෝගයෙන් ඔන්ලයින් ක්ලාස් එකක් වුණත් සහයෝගයෙන් වැඩ කරන්නේ. ඒ කියන්නේ හදන නිර්මාණ තියෙනවනේ. ඒවා group එකට දැම්මහම එයාලගේ යාළුවන්ටත් ලොකු සපෝට් එකක් දෙනවා පොඩි හරි අගය කිරීමක් කරලා. එතකොට අනිත් කෙනා නිර්මාණය ආසාවෙන් කරනවානේ. ඉතින් ඔයාලත් ඒ විදිහට සහයෝගයෙන් ඒ වැඩ කටයුතු ටික කරගෙන යමු. පන්තියට සහභාගී වන විට Zoom mic එක off කරගන්න. කැමරා on කරනවා නම් හොඳයි.
මොකද එතකොට ඔයාලගේ අඩුපාඩු තියෙනවා නම් මට ඒව බලලා හදන්න පුළුවන්. Zoom mic on කරන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා නම් on කරලා අහලා ආයෙ off කරගන්න. අද උගන්වන දේවල් මොනවත් කරන්නේ නැහැ. අපි මේ හඳුන්වා දීමේ වැඩසටහනක් තමයි අද මේ කරන්නේ. හරි නේද? ඒ ටික තමයි මට දැනුවත් කරන්න තිබ්බේ. ක්ලාස් එක සම්බන්ධයෙන්. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් mic on කරලා හරි නැත්නම් chat එකට message එකක් දාලා හරි දැන් අහන්න පුළුවන්. කාලය මාස 2යි. සතියට දවස ගානේ මාස අවශ්‍ය ද්‍රව්‍ය අපි ලිස්ට් එකක් දානවා. පළවෙනි දවසට ඕනේ ද්‍රව්‍ය ටිකයි මුළු කෝස් එකටම ඕනේ ද්‍රව්‍ය ටිකයි. ඔයාලා පළවෙනි දවසට අවශ්‍ය ටික විතරක් මුලින්ම අරගන්න. එහෙම කියන්නේ මේකෙදි අපිට එක එක ගැටලු ඇවිල්ලා මැටීරියල් වෙනස් කරන්න වෙනවා. එතකොට ක්ලාස් එකටම එකපාර මැටීරියල් ගත්තොත් අපරාධනේ වියදමක් වැඩි වියදමක් දරන්න වෙන්න පුළුවන්. ඒ හින්දා පළවෙනි දවසට අවශ්‍ය ලිස්ට් එක අපි ගෲප් එකට දාන්නම්. ඒ ටික විතරක් ගන්න. දැන් අපේ කෝස් එක ඇතුළේදී ඔයාලා දන්නවා පංච් නීඩල් එක කියන්නේ මෙන්න මේ උපකරණයෙන් තමයි අපි මහන්නේ. මේකෙම නිල් පාට එකක් තියෙනවා. එතකොට මේකට සයිස් 3ක නීඩල් එනවා. ඔයාලට මේ තියෙන පර්ල් කොටන් කියන එක. මේ තියෙන වූල් එක, මේ කැරලිනෝ. මේ තුනෙන්ම මහන්න පුළුවන්. ඒත් අපි කෝස් එක ඇතුළේදී මහන්නේ මෙන්න මේ වූල් එකෙන් විතරයි. මොකද අපිට පැය 2ක සීමිත කාලයක් විතරයි තියෙන්නේ. ඒ හින්දා නිර්මාණ පැය 2ේදී ඉවර කරගන්න අපි වූල් තමයි පාවිච්චි කරන්නේ. ඒ ඉන්ඩිකේටර් කොහොමද දාන්නේ නූල? ඒක පුතේ අපේ ෆස්ට් ඩේ එකේදී කියලා දෙනවා. නූල දාලා මහන විදිහත් එක්කම. මිස්ගේ පරණ වීඩියෝ රෙකෝඩින් මොන හරි එකක් බලන්න තියෙයිද අපිට? රෙකෝඩින් තියෙනවා. WhatsApp group එකට දාන්න. ස්තුතියි. හරි. පංච් කරලා පෙන්වන්න විදියක් නෑ පුතේ. මේකේ මේ මං ගෙදර ඉඳන් නෙමේ කරන්නේ. එතකොට මේකට ට්‍රෙඩර් එකක් ඕනේ වෙනවා නූල දාගන්න. මට දැන් ට්‍රෙඩර් එක ගේන්න බැරි වුණා. නීඩල් එක විතරයි ගෙනාවේ පෙන්වන්න ඕනි හින්දා. අපි අපේ පළවෙනි දවසේ හල පෙන්නනවා. නීඩල් ගන්න කොහෙද තියෙන්නේ? නීඩල් ගන්න ඔන්ලයින් ගන්න. අපි ස්ටෝ එකක් කන්ටැක්ට් කරලා දෙනවා. ඔයාලට ඒකෙන් ඒ අවශ්‍ය ලිස්ට් එක පුළුවන්. නැත්තම් ගිහින් ගන්නවා නම් දැන් ඔය රෙදි කියන්නේ මහන්න අවශ්‍ය ද්‍රව්‍ය තියෙන කඩේ තියෙන්නේ. අන්න ඒ වගේ පංච් නීඩල් ගන්න පුළුවන්. උනත් පුළුවන්. සයිසස් මොනවද කියන නම්බර්ස් ඒවා. මොකද්ද? අර ගෙතුම් කට්ටිය වගේ දැන් නම්බර්ස් මොනවද කියන්නේ? නෑ නෑ එහෙම මොනවත් නෑ. පංච් නීඩල් කිව්වහම යාලා එතන ඔව් සයිස් එකෙන් මේකයි මේකේ නිල් පාට එකයි තමයි මෙහි තියෙන්නේ. ඒ දෙකෙන් මොකක් හරි තියෙන එකක් ඔයාලා කැමති එකක්. thank you. හරි. මේ සෝක පැකට් එකක නේද එන්නේ තව නීඩල් දෙකක් එක්ක. එහෙමද ගන්න ඔව් ඕනේ? ඔව් මේක වෙනම ගන්න බෑ. සෙට් එකක් ඉන්නේ. එතකොට ඒ සෙට් එකම තමයි ඔයාලට සෙට් එක තමයි කඩෙන් ගන්න. මේ සෝක කීයක් විතර වෙයිද? මේ ඉදා එහෙම තියෙනවා. එක එක තැන්වල එක එක ගානට තමයි විකුණන්නේ. කෝස් එක පටන් ගන්නේ ජූනි 26 බ්‍රහස්පතින්දා. දෙකයි තියෙන්නේ දවසට. ඒ කියන්නේ රෑ 8 ඉඳන් 10 තමයි ක්ලාස්. මාසෙට ගාස්තුව 4000යි.
4,000 ගානේ මාස 2ක් කෝස් එක තියෙනවා. ෆී නොවේ පුතේ ස්ටාර්ට් වෙද්දිම ඊට පස්සේ තමයි ඔයාලව ගෲප් එකට ඇඩ් කරන්නේ. නේද? ඔයාලට තව මොනවද ඇඩ් තියෙනවද? දැන් මම මෙච්චර විස්තර කරානේ කෝස් එක සම්බන්ධයෙන්. ඔයාලා chat එකට පොඩ්ඩක් මැසේජ් එකක් දාන් යන්න මං කිව්ව ඒවා තේරුණාද? ක්ලාස් එකට එන්න කැමතිද කියලා. chat එකට පොඩ්ඩක් දාන් යන්නකෝ. මිස් අපිට මේ අර පළවෙනි සතියේ අවශ්‍ය බඩු ටික චුට්ටක් මේ ගෲප් එකට දාන්න මිස්. ඒතකොට අපිට ගන්න පුළුවන්ද කොහොමද කියලා බලලා ඊට පස්සේ එකතු වෙනවා වගේ මොන හරි කරන්න පුළුවන් නේ. කෝස් හරි. ගෲප් කරක් යනවා. එක තියෙන්නේ ලිස්ට් එක නේද? ගෲප් ඔව්. එකට දාන්න. එහෙම වයස් භේදයක් නෑ. ඕනේ වයසක කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. නීඩල් එකේ මිල ඇහුන්නේ නෑ මිස් පුළුවන් නම් ඒක අපහු කියන්න. නීඩල් එකේ පුතේ මිල 700 විතර ඉඳන් ඉහළට ගන්න පුළුවන්. ඒකේ ක්වොලිටි තියෙනවද දැන් මොන හරි මේක හොඳයි මේක හොඳ නැහැ වගේ මොන හරි පින්තූරයක් තිබ්බත් හරි දාන්නකෝ මිස්. දැන් අපි රැවටෙනවා. ඔව් එහෙම නෑ පුතේ. ක්වොලිටි කියලා නෑ එකම විදිහේ නීඩල් එක තමයි මේ තියෙන්නේ. thank you ඉෂානි. thank you සසිරු. ඔව් පුතේ බිස්නස් එකක් පටන් ගන්න කොහොමද කස්ටමර්ස්ලා හොයාගන්නේ? කොහොමද හරියට දැන් ගොඩක්ම අද වෙද්දි සෝෂල් මීඩියා හරහානේ තමන්ගේ බිස්නස් වැඩි දියුණු කරගෙන යන්නේ. ඒක කොහොමද හරියට කරන්නේ කියන එක අපේ වෙනම සෙෂන් එකක් යනවනේ බිස්නස් ඩෙවලොප්මන්ට් කියලා. ඒකෙදි කියලා දෙනවා. ඒතර ඒක මේ කෝස් එකට ඇතුළත්ද? ඔව් ඒක කෝස් එකට ඇතුළත්. ඒක අපි අමතර දවසක තමයි ඔයාලට කරන්නේ. ඊට අමතරව දවස් 8ක් ක්ලාස් එකේ නිර්මාණ හදනවා. හරි පුතේ. ගැටලු තියනවද මොනවා හරි තියනවා නම් මයික් ඔන් කරලා හරි chat එකට දාලා හරි අහන්න පුළුවන්. thank you යසන්තිකා. thank you ප්‍රියන්තා. thank you චින්තා. ගොඩාක් ස්තුතියි. ගැටලු තියනවද? ගැටලු තියනවා නම් අහන්න. thank you නිරෝ. ගොඩාක් ස්තුතියි. thank you පසන්ති.
thank you ස්වර්ණමාලී. ඔව් ඒක දකින ඕන කෙනෙක්ට ආසාවෙන් කරන් යන්න හිතෙන. thank you රම්‍යා. thank you ඔයාලා මේ විදිහට chat එකට ඔයාලගේ අදහස් දානවට. ගොඩාක් ස්තුතියි චාපා. ගැටලු තියෙනවා නම් අහන්න. ඕනේ බඩු ලිස්ට් එකත් group එකට දාන්නම්. හරි පුතේ ටික දාන්නම් group එකට. ඔයාලා පළවෙනි දවසේම ඕනේ බඩු ටික ගන්න එපා මං කියන්නේ. ඒ කියන්නේ බෝල් වල ප්‍රශ්න එනවා සමහර වෙලාවට බෝල් මාරු කරන්න වෙනවා. එහෙම වෙලාවට ගොඩාක් අරන් තියාගත්තත් අපරාධනේ. හින්දා මුලින්ම එක බෝල් එකක් විතරක් ගන්න. ඒක හරි ගියොත් විතරක් ඉතුරු ටික අරගෙන එහෙම මහල් ළඟ තියාගන්න. බෝල් බ්‍රෑන්ඩ් මං ඒකෙත් ෆොටෝස් දාන්නම් group එකට. දැන් මට හරියන එක තව කෙනෙක්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. තව කියන්න ඕන දෙයක් තමයි පුළුවන් අය අමුරෙදි ලිනන් එකයි දෙකම ගන්න. ගොඩාක් ගන්න ඕනේ නැහැ යාර භාගේ වගේ. දෙකෙන්ම භාගේ ගානේ වගේ. එහෙම අරන් තියා ගන්නවා නම් හොඳයි. thank you ශ්‍රියන්ති. හරි. ඔයාලට ගැටලු නෑ නේද? ගැටලු තියනවාද? ගැටලු නැත්තම් අපි අද දවසේ සෙෂන් එක ඉවර කරමු. තේරුණා නේද මං කියලා දුන්න දේවල් ඔයාලට මොනවා හරි තව දැනගන්න දෙයක් තිබ්බොත් අපේ WhatsApp group එකට නැත්තම් RC Academy එකට වෙනම message එකක් දාන්න අනිවාර්යෙන් reply කරලා ඔයාලා වේගෙන දැනුවත් කරයි. ඉතින් ගොඩාක් ස්තුතියි අද මේ විදිහට ඔයාලගේ වටිනා කාලය වෙන් කළා අපේ මේ session එකත් එක්ක සම්බන්ධ වුණාට. ක්ලාස් එක ලබන සතියේ බ්‍රහස්පතින්දා ඒ කියන්නේ ජූනි 26 රෑ 8 ඉඳන් 10 වෙනකන් තමයි තියෙන්නේ. ඔයාලත් සම්බන්ධ වෙයි කියලා මම ආසාවෙන් බලන් ඉන්නවා. ඉතින් අපි එහෙනම් ක්ලාස් එක දවසේ මුණ ගැහෙමු. හැමෝටම ගොඩාක් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. Thank you.